ආයිබෝවන් කොනිචිවා කාලයකට පස්සේ වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේකේ මේ පෞගිය වීඩියෝස් වලට වඩා පොඩ්ඩක් වෙනස්. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජැපනීස් ලැන්ග්වේජ් එක කොහොමද මම ඉගෙන ගත්තේ කියන මාතෘකාව. හරි. දැන් ජැපනීස් ලැන්ග්වේජ් එක ගත්තාම vocabulary, grammar, ඊට පස්සේ spoken, ඊට පස්සේ kanji. මේකෙත් ගොඩක් දෙනෙකුට අමාරුම කොටස තමයි kanji. දැන් ජපන් කට්ටියටත් ඔක්කොම kanji දන්නේ නැහැ. kanji සාමාන්‍යයෙන් 3500ක් 4000ක් වගේ ඒ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා කියනවා. ඔය ඔක්කොම මතක තියාගන්න අමාරුයි. හැබැයි JLPT වලට නැත්තම් Japanese language exam වලට එකිනෙකට බෙදලා kanji ප්‍රමාණ වශයෙන් වෙන් කරලා තිනවා. දැන් N5 වගේ ගත්තාම 80ක් විතර, N4 වගේ ගත්තාම 250ක් විතර, ඊට පස්සේ N3 වගේ ගත්තාම 600ක් විතර, ඊට පස්සේ Nikyu වගේ ගත්තාම 1000ක් විතර. ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. දැන් මම කාලයක් ජපානයේ හිටියට මට kanji පිළිබඳව එච්චරම කැමැත්තක් තිබෙන්නේ නැහැ. kanji දන්නේම නැති තත්ත්වෙ තමයි තිබ්බේ. හැබැයි මට kanji ඉගෙන ගන්න ආසයි තුණා. ආසයි තුනට පස්සේ මම කල්පනා කරා කොහොමද kanji ඉගෙන ගන්න කියලා. kanji ඉගෙන ගන්නේ කොහොමද කියලා බලද්දි සාමාන්‍යයෙන් ක්ලාස් වල නැත්තම් සාමාන්‍ය ස්කූල් වල කරන්නේ kanji ඇදලා ඉවර වෙලා උන්යොමි කොන්යොමි අදින විදිය උගන්වනවා. ඊට පස්සේ වචන සෙට් එකක් දෙනවා. හරිද? ඒ ක්‍රමයෙන් මට මතක හිටිනවා අඩු වුණා. හරිද? ඊට පස්සේ මම කල්පනා කරා කොහොමද මේක ලේසියෙන් ගොඩ දාන ක්‍රමයක් තියනවද කියලා. ඔහොම හොයාගෙන ඉද්දි මට හම්බුණා එක පොතක්. ඒ පොත මම ඔයාලට පෙන්නන්නම්. ඒක තමයි මේ තියෙන්නේ. kanji look and learn. මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ Genki book series එක පබ්ලිෂ් කරන ආයතනය විසින්. ඊට පස්සේ මේකේ kanji 512ක් තියෙනවා. ඒ කියන්නේ මූලික kanji 512ක් මේකේ තියෙනවා. N5 ඊළඟට N4 N3 වල කොටසක් සහ Nikyu වල කොටසක් පොඩි ප්‍රමාණයක් මේකේ තියෙනවා. හරිද? මේක කියවපුවාම තමයි kanji අපිට පුළුවන් කියන අයිඩියා එක මට ආවේ. කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයක් මතක තියාගන්න පුළුවන් කියන අයිඩියා එක ආවේ. ඒකෙන්ද ඔයාලට මම මේ පොත පෙන්වන්න හිතුවා. පොඩ්ඩක් අපි ඒක ඇතුළට ගිහලා බලමු. දැන් මේ ලේසිම kanjiයක් තියෙන්නේ. හරිද? 1. හරිද? මේ ඉරකැල 1 නැත්නම් හිතොස්සුනේ. හරිද? මේකේ මේ kanji ඇඳලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ රූපයක් ඇඳලා තියෙනවා. ඊට පස්සේ මේකේ hint එකක් දීලා තියෙනවා. දැන් මේ hint එක මම කියවන්නම්. 1 is represented by one finger. කැංගිල්ලකින් තමයි මේක පෙන්වන්නේ කියන එක. හරිද? ඊට පස්සේ මේකේ මේ පල්ලෙහා තියෙන වචන සෙට් එක නේ. මේ ඉචි, හිතොස්සු, ඉචිජි, ඉප්පුන්, ඉචිගත්සු. හරිද? ඊට පස්සේ මෙතන මේ ලියන විදිය ලියලා තියෙනවා. මේකේ විශේෂය වෙන්නේ මේ රූප සටහනයි මේ හින්ට් එකයි මතක තියාගත්තාම මේ kanji මතක තියෙනවා. හරිද? ඔයාලා පොඩ්ඩක් බලන්න මේක. ඊට පස්සේ මම තව kanji එකට යන්නම්. දැන් මේ kanji ගන්න. මේකේ මේ සම හරිද? natsu එහෙම නැත්තම් හරිද? දැන් මේකේ මේ kanji මතක තියාගන්න අමාරුනේ අපිට. හැබැයි මේ රූප සටහන ඔයාලට මතක තියාගන්න ලේසියි. බලන්න. මිනිහෙක් නිකන් එල්ලලා වගේ තියෙනවා. ඌ දාඩිය දාගෙන බොහොම එල්ලිලා වගේ තමයි ඉන්නේ. හරිද? දැන් මේකේ මේ hint එක අපි කියමු. It's so hot in summer. A person collapses in the shade. හරිද? මේ hint එකෙන් මේ රූප සටහනේ මේක මතක තියාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ වචන සෙට් එක තියෙනවා. නිතරම භාවිතා වෙන වචන මේක කළු කරලා දක්වලා තියෙනවා. දැන් මේක බලන්න. natsu, natsuyasumi, natsu fuku, manatsu.
ඔය වගේ වචන සෙට් එකක් තියෙනවා. දැන් ඊළඟට මම යනවා ඔයාලට මේ kanji. දැන් මේ kanji දෙක බලන්න. එක වගේනේ. එක වගේ kanji දෙකක්. එක වගේ kanji දෙකක් වුණාට පොඩි වෙනස්කම් තියෙනවා. පොඩි වෙනස්කම තමයි මේ කොටුවට උඩින් මේ මැද තියෙන කෑල්ලයි කොටුවට උඩින් මේ තියෙන කෑල්ලයි ඉරක්. හරිද? මේ එක kanji එකක් තමයි hiro. අනික තමයි සුත්තේරු. හරිද? දැන් මේකේ එක වගේ kanji දෙක. මේකේ රූප සටහන දෙකත් පොඩ්ඩක් එක වගේනේ. හැබැයි මේකේ hint එක බලන්න. I picked up one man yen bill from a trash can. ඒ කියන්නේ මම කුණු ගොඩින් එක කොලයක් අහුලා ගත්තා. හරිද? ඊට පස්සේ මේකේ තියෙන්නේ I throw away garbage in a trash can on Saturday. සෙනසුරාදා මම ගොමි විසි කරා. එහෙම නැත්නම් කුණු විසි කරා. දැන් මේකේ මෙතන ඇඳලා තියෙනවා චිරිතොරිය. එහෙම නැත්නම් මේ ඩෂ් පෑන් එකක්. මේකේ තියෙන්නේ කොලයක්. ඒ දෙකෙන් වෙනස් වුණාම මේකේ ස්ටෝරිය අපි මතක තියාගන්නවා. හරිද? ඔන්න ওই ක්‍රමයට තමයි මම මුලදී මතක තියාගත්තේ. විශේෂයෙන් මේ පොතේ. හරිද? මේ පොතෙන් මම ගොඩාක් kanji ප්‍රමාණයක් මතක තියාගන්න උත්සාහ කරා සහ මේකේ තියෙන මේ විස්තර වලින් මතක තියාගන්න ලේසි. හරිද? ඔයාලත් මේ පොත ගන්න බලන්න. දැන් මේ පොතේ මෙතඩ් එක. ඒ කියන්නේ මේකේ තියෙන අර රූප සහ විස්තරය අනුව kanji මතක තියාගන්න පුළුවන්. ලේසියෙන්ම. හරිද? ඊට පස්සේ N5, N4, N3 වගේ ලෙවල් වලට ගොඩාක්ම වැදගත් වෙනවා මේ පොත. ඒ හරහා අපිට පොඩි නිකන් කොන්ෆිඩන්ස් එකක් එනවා. අපිටත් kanji පුළුවන් වගේ අයිඩියා. ඒ හරහා නික්කියු ඉක්කියු වගේ ලෙවල් වලටත් අපිට kanji ඉගෙන ගන්න ආසයි දෙනවා. ඊළඟට මේ පොත ගත්තේ මම මේක සාමාන්‍යයෙන් මේ ගාලා තියෙන පරණ මිල වෙන්නත් පුළුවන් 1800යි ජපානයේ තුල. හැබැයි මම මේක ගත්තේ මේ චූකෝ. ඒ කියන්නේ මේ යා ඔක්ෂන් එකෙන් ගත්තේ. එතකොට මට උනේ සෙන් එකක් වගේ. හැබැයි සෙන් එකට වඩා මම මේකෙන් kanji මතක තියාගත්තා සහ ඉගෙන ගත්තා. සමහර පොත්වලට කියවුවට වඩා සෑහෙන ප්‍රමාණයක් මේකෙන් මතක තියාගත්තා. හරිද? ඒකින්ද මේ kanji පොත පුළුවන් කට්ටිය ගන්න. ඊළඟට තමයි මම කොහොමද kanji මතක තියාගන්න උත්සාහ කරේ සහ මතක තියාගන්න ක්‍රමය මොකක්ද කියන එක කිව්වොත්. දැන් මම සාමාන්‍ය ප්‍රොසීඩියර් එකට නෙමෙයි කරේ. kanji මතක තියාගෙන kanjiයට අදාළ වන වචන සෙට් එක මම මතක තියාගන්නවා. ඒ කියන්නේ ප්‍රධානව යෙදෙන. ඒ කියන්නේ වචන පහක් විතරනේ සාමාන්‍යයෙන් බහුලව යෙදෙන්නේ. ඒ පහ මතක තියාගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම නික්කියු වලදී වගේ. හරිද? ඒ කියන්නේ උන්යොමි කොන්යොමි මොනවද මන් දන්නේ නැහැ. හරිද? හැබැයි මේ kanji යෙදෙන ප්‍රධාන වචන දෙක හෝ තුන නැත්තම් හතර පහ මතක තියාගන්න උත්සාහ කරනවා. ඒ ක්‍රමයට තමයි මම kanji ගොඩ දැම්මේ. හරිද? ඒ කියන්නේ මම කියන්නේ මෙතන මම kanji ඔක්කොම දන්නවා හෝ මම kanji වැඩෙක් කියලා මම කියන්නේ. හැබැයි මම හිතපු තත්ත්වයට වඩා kanji වලින් ගොඩ ආවේ මේ ක්‍රමයේ ඉඳලා. හරිද? ඒක තමයි මම ඔයාලට උගන්වන්න මේකෙන් උත්සාහ කරේ. ඔයාලා අත්දැක බලන්න. ඒ වගේම ජපනීස් ලැන්ග්වේජ් එක පිළිබඳව තව වීඩියෝස් ඕනනම් ඔයාලා කමෙන්ට් කරන්න. මේ ක්‍රමයේ අත්දැක බලලා ඒකේ ಗುಣ අගුණ චෝදනා ඔක්කොම පාලින් කමෙන්ට් කරන්න. එහෙනම් ජය වේවා. සයනරා.